සබා දහමටනේ නොවන අවනත ලෝකයේ කිසිවක් නැහැ. සනාතන දහම. එකට අභියෝග කරන්නත් බෑ. එක දෙයයි කරන්න තියෙන්නේ. මුහුණ දෙන්න විතරයි තියෙන්නේ. දැන් තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද මුහුණ දෙන්නේ? පළවෙනිම කාරණය පැහැදිලි කරනවා නම් අපි කොච්චර බණ කිව්වා මේක අපිට දැනෙන්නේ නැහැ. මාධ්‍යවේදීන් විදියට ඔබතුමන්ලට දැනෙන්නේ නැහැ. සාමාන්‍ය ජන මේ විපතට මුහුණ දීපු පිරිස හැර වෙන කිසි කෙනෙකුට මේක දැනෙන්නේ නැහැ. නමුත් මේ වැඩසටහන් වල ප්‍රමුඛ අරමුණක් තමයි ඒ දැනිච්ච මිනිස්සුන්ගේ හිත හදන එක. චිත්තං යස්සන කම්පති. අකම්පිත වෙන්න මහ පොළොව කම්පා වෙලා තමයි මේ හෙල්ලිලා තියෙන්නේ. පුද්ගලයෝ විදිහට අපිට මේ වෙලාවේ තියෙන ලොකු මහය තමයි කම්පා නොවී ඉන්න එක. දැන් ප්‍රශ්නයක් තියෙනවා. බිරිඳ දරුවෝ සේරම පස්සට ඉන්නකොට තාත්තා කොහොමද කම්පා වෙන්නේ නැතුව ඉන්නේ? විශ්වවිද්‍යාලේ දරුවා ඉන්නකොට අම්මා තාත්තා සේරම යට වෙලා කොහොමද කම්පා වෙන්නේ නැතුව ඉන්නේ? අපි මෙහෙම දේශනා කරන්නේ මේක මිනිස්සුන්ගේ ගොඩේ ඉඳගෙන මේ කියන්නේ. මේ පොතේ තියෙන එකම කියනවට වඩා හොඳයි. දැන් පින්නතුන්ට කල්පනා කරන්න පුළුවන් කොහොමද කම්පා නොවී විශ්වවිද්‍යාලේ දරුවෙක් කියනවා හම්දුරනේ අක්කට බබා හම්බෙලා දරුවා ලැබිලා ගෙදර ඇවිල්ලා හිටියේ අම්මයි තාත්තයි හිටියේ සේරම යට වෙලා. එහෙමයි. දැන් ඒ දරුවා කොහොමද කම්පා වෙන්නේ නැතුව ඉන්නේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්නෙම මේක හරි දුර්ලභයිනේ. මිනිසත් භවය. කාලෙකින් හම්බෙච්ච මිනිසත් භවය Tamanට වැඩක් ඇති විදිහට ඵලදායී විදිහට සකස් කර ගන්නට නම් ජීවිතයේ තේරුම් ගන්න ඕන යථාර්ථයක් තියෙනවා. ඉපදුනා කියලා කවුරුත් දන්නවනේ. දැන් ඕකේ ආයේ තරක කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ තියෙනවා ඕනම වෙලාවක ජරාවටපත් වෙන්න පුළුවන්. ඕනම වෙලාවක ව්‍යාධියට පත් වෙන්න පුළුවන්. මම මේක කියනකොට මම මැරෙන්න පුළුවන් අහනකොට බුදුමා මැරෙන්න පුළුවන් නේ. මේ ලෝකේ අපි හිතන දේවල්ද වෙන්නේ? මේක වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්නවත් බෑ. මේ වෙන දේ හිතා ගන්න බෑ, හිතන දේ වෙන්නේ නැහැ. ප්‍රාර්ථනා කරන දේවල්, හිතන දේවල් කැමති කෙනෙකුට කැමති විදිහට මේක ලෙහා ගන්න පුළුවන්.